මියුසිෂියන් කෙනෙක් කොහොමද ඒබල්ටන් එක ස්ටේජ් එකේ වැඩ කරන්න කියලා මම පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒබල්ටන් එක වැඩ කරද්දී අපි මුලින්ම කරන්නේ අපි ප්‍රැක්ටිස් එකට ලෑස්ති වෙන එක. ඒතර අපි පළවෙනිටම කරන්න ඕන වැඩේ තමයි අපි ළඟ තියෙන්න ඕනේ ඔරිජිනල් ට්‍රැක් එක. අපි ඉතින් මුලින්ම කරන්නේ ඔරිජිනල් ට්‍රැක් එක YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒබල්ටන් එකට ලෝඩ් කරගන්න එක. ඊළඟට අපි කරන වැඩේ තමයි මේ ඔරිජිනල් ට්‍රැක් එකේ ටෙම්පෝ එක ඒබල්ටන් එකේ ටෙම්පෝ එකත් එක්ක හරියට මැච් කරගන්න එක. රයිට් මම තෝරගත්තේ අලු යට ගිනි කියන සින්දුව සේනක බටගොඩ මහත්මයාගේ. අපි සෝං එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් මම මෙතන මෙට්‍රොනෝම් එකත් එක්ක. ඔන්න ඔය විදිහට අපි මුලින්ම ඔරිජිනල් සින්දුව මෙතන දාගන්න. ඉතින් මේ ඔරිජිනල් සින්දුව මෙතන දාගන්නේ මේක ෂෝ එකට පාවිච්චි කරන්න නෙවෙයි. මේක තමයි අපේ රෙෆරන්ස් ට්‍රැක් එක. මේක උඩ තමයි අපි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරන්නේ. සහ අපිට ප්‍රැක්ටිස් එකේදී ඔරිජිනල් සින්දුව අපි ළඟ තියෙන එක මෙහෙම පහසුයි. මොකද අපේ මෙම්බර්ස්ලා හැමෝටම බෑන්ඩ් මෙම්බර්ස්ලාට මේක ඇහෙන්න දෙන්න. ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න ලේසි නිසා. හරි. ඊළඟට අපි කරන වැඩේ තමයි මේ සින්දුව මුලින්ම නම් කරගන්නවා. මොකද අපි ඉස්සරහට මේ වගේ සින්දු ගොඩාක් එකතු කරලා මල්ටිපල් ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනේ. එහෙම කරද්දි මේ සින්දුවල නම වෙන වෙනම මෙන්න මේ විදිහට රීනේම් කරන් තියන් එක අපිට සින්දු අඳුරගන්න පහසුයි. ඊළඟ කොටස තමයි අපි මේ සින්දුවේ කොටස් ටිකක් දැන් ඔරිජිනල් සින්දුව අපි ළඟ තියෙන නිසා ඔරිජිනල් සින්දුව අහලා මෙන්න මෙහෙම එකේ කොටස් ටික ප්‍රධාන සෙක්ෂන්ස් ටික මාක් කරගන්නවා. උදාහරණයක් විදිහට ඉන්ට්‍රෝ එක, වර්ස්, ප්‍රී කෝරස්, කෝරස්. ඉතින් මෙහෙම තිබ්බහම අපිට ඒ කැමති කොටසට ගිහලා ඒ කොටස විතරක් ප්ලේ කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රැක්ටිස් වලදී අපිට හරි පහසුයි මෙහෙම ඒ අදාළ කොටසම ප්ලේ කරන්න පුළුවන් නිසා. ඊළඟට අපි කරන වැඩේ තමයි ඒ වගේම තවත් සබ් සෙක්ෂන් එකකුත් දාගන්නවා. ඒකදි කරන්නේ අපි මේ සෙක්ෂන් එකේ තිබ්බ කොටස් තවත් කොටස් වලට මෙන්න මෙහෙම කඩා ගන්න එක. එතකොට අපිට ඒ කොටස් ඇතුලේ ඊළඟ කොටස් වලට ප්‍රැක්ටිස් වලදී රිහර්සල්ස් වලදී අපිට මාරු වෙන්න පුළුවන්. තවත් අපිට පුළුවන් ඒ වගේ මාකර් ට්‍රැක් ඕන තරමක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා අපි ලියන්න විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම තවත් මාකර් ට්‍රැක් එකක් දාලා තියෙනවා. මම ඒකෙත් දේවල් ටිකක් ලියලා තියෙනවා. අපි බලමු. උදාහරණයක් විදිහට දැන් සින්දුවේ ඉන්ට්‍රෝ එක මේක. එතකොට එතන ඉන්ට්‍රෝ එකේ ගිටාර් සහ බෙල් ප්ලේ කරන එකක් තියෙන්නේ. එතකොට මේ කොටසේදී ඩ්‍රම්ස් ප්ලේ වෙන්නේ නැහැ. මෙතනින් තමයි ඩ්‍රම්ස් පටන් ගන්න. අන්න ඒ වගේ සම්පූර්ණ සින්දුවම හොඳට අපිට දැක්ක ගමන් පේන්න තමයි දාගන්නේ. ඉතින් මේ දැම්ම ට්‍රැක්ස් හතරම නිකම් මාකර් ට්‍රැක්ස් විතරයි. මේ වගේ ඇතුලේ මුකුත් ප්ලේ වෙන දේවල් නැහැ. මේවා අපි මේ සින්දුවේ කොටස් අඳුර ගන්න තියාගන්න මාකර්. ඉතින් සාමාන්‍ය ප්ලේබැක් එකකදී මේ වගේ මාකර්ස් සහ මෙන්න මේ උඩ තියෙන ලොකේටර්ස් අපි ඇඩ් කරගන්න ඕනේ. මොකද ඒ වගේන් තමයි සින්දුව හරියටම අපි දැන් ඉන්නේ කොතනද ඊළඟට යන්න තියෙන තැන කොතනද වගේ හරියටම අඳුර ගන්න ලේසි වෙන්නේ. ඉතින් මෙන්න